යන්න එපා. හරිද? උඹ මතන් දැක්කනේ මේ ගිය පාර වීඩියෝ වල මම උඹට රෑ යන්න එපා කියද්දි රෑ ගිහිල්ලා මහසෝන ගහගත්තා. ඊට පස්සේ මේ ළඟදී ගිහිල්ලා මෝහිනී ගහගත්තා. ඊට පස්සේ කනත්ත පාරෙන් යන්න ගිහිල්ලා තව හොල්මනක් ගැව්වා. උඹේ වීඩියෝ බලනුන් දන්නවනේ උඹ රෑ ගිහිල්ලා කරගන්න මගුල් ඒකින්ද මචං හදනම් කොහේ යන්න තිබ්බත් රෑ නම් යන්න තියාගන්න එපා. ඕම් කිව්වා පුතේ. හරිද? හරි බං. අද යන්නේ පිස්සුද බං. අද මේ උදේ වෙනකල් ඉඳලා යන්නේ. හරිද? අද යන්නේ යකෝ ගිය පාර මේ ළඟදී දාපු වීඩියෝ එක දැක්කනේ බං. මෝහිනී ගැහුවානේ. අම්මට සිරි වෙනවා තොইল යන්නට හොඳ කරගත්තේ. දැන් දවස් 3-4ක් 5ක් විතර වෙනවා. අප්පෝ බං ආයෙන රෑ යන්නේ පිස්සුද යාව. දැන් මේ මොකද්ද උදේ වෙනකල් ඉඳලා යන්නේ මම මේ ස්ටෑන්ඩ් එකේ ඉන්න උදේ වෙනකල් ඊට පස්සේ යන්නේ. අර මේ කෝච්චි පාරක් ළඟින් දාන්න තියෙනවා මොකද්ද වෙලා කියන්නේ බං ඒක අහන්න මම උඹට කෝල් කරේ. අම්මට සිරි අර කෝච්චි පාර යන්නේ මචං බොයි කියන්නේ. ඒ කෝච්චි පාරේ බං අර මේ වාහන එකක් තියෙන බා වාහන එකක් කියන්නේ අර කෝච්චි නකර වහන්නේ බං අර මේ ලීඩ කයිදයක් වගේ රටු කයිදයක් වගේ අර තියෙන බං පොළු දෙකක් වහන්නේ ආනේකට මොකද්ද වෙලාලු බං ට්‍රැෆික් සිස්ටම් එකක්ද මගුලකට එන ගහලා බං අර ගම්මතොර ගැලුවා ගම්මතොර ගාලා පාර ඕම් ඕගේ මොන බේබි වයර් වලට අතතොර ගිහලා ඔය කැරිලා කුඩු පක්කන් වෙලා තියෙන්නේ හරිද ඔබ දැන් ඔය කෝච්චි පාරෙන් යනවා පයිසමට ඵල නැත්නම් මේ පාර කෝච්චි හැප්පියක් පුළුවන් නම් යම කෝච්චි පාර දැන් මේ මිනිස්සුන්ට මේ වැඩි යන්නත් එපා කියලා තියෙන්නේ උඹ දැන් යන්න මේ පැටින් තුට පයම මේ වරිය නැත්නම් කෝච්චි දැම්මම එනවා එහෙම තොබේ අපි කියන නැත්නම් මේ ගම්ම තුලින්ද යන්න බැරිලා තිබ්බේ කෝච්චි පාරේම කැඩිගෙන තිබ්බේ අම්මට සිරි එහෙම කේස් එකක්ද ගියාංකෝ හරි රුවනෝ ඈ කියන්නේ මේ කෝච්චි පාර දැන් හදනවත් දන්නේ නැහැ නේ ඒගොල්ලෝ ටික. හදන නැතිනේ මෙලහකට මම දැක්ක නිවුස් වල නම් යනවා කෝච්චි පාරවල එම 90 ගාණක් හදලා ඉවරයි කියලා. මම බලන්නම්කෝ එන සීන් කෝන් එක කොහමද හදන රෑ යන්නේ නැහැ මේ උදේ වෙනකල් ඉඳලා යන්නේ මේ ස්ටෑන්ඩ් එකේ මට පොඩි පොට් එකක් හම්බුණා. එතනට වල ඇලර්ට් පාරක් දාලා රෑ වෙලා මං ගච්චනවා මේ පැත්තට. හරියන හරි බොක්ක එල දැන් නත්තල නගානේ ඉතින් උඹලා ගෙවල් එහෙම හදනවා ඇතිනේ අපිට නම් ඉතින් නත්තල් නැහැනේ බා. ඔව් ඒ උනාට බා මේ නත්තල් ගන්න හදන්න ඕනේ හරියන තියන්නම් බුත්තරණයි දෙවි පීඩයි ඔන්න තිබ්බා. අම්මාට සිරු දෙත් වෙලා යකෝ. හරි උදේ වෙලානේ. ආඩෝ මේ කොහෙද බං මේ ආවේ? බස් එක තියෙන අනිත් පැත්තේ මම මේ බැලලා තියෙන වෙන කොහෙවත් බලපන්කෝ. ආඩෝ සිරාවටම. මේ පැත්තත් හරි ලස්සන පොට් එක. යම බස් එක යනකොට මම විකාර කරන්නේ